දවස පටන් ගත්තේ හරිම නැවුම් විදියට. ආදරණීය මහගෙදරින්. අම්මගේ අතින් හදපු රසම රස කෑම වේල කාලා වදින්න අම්මා කඩලා දෙනු මල් ටිකත් අරගෙන උදෙන්ම අපි ගමන පටන් ගත්තා. පාන්දර මීදු මස්සෙන් විල්ලි ආයවල් පහු කරගෙන යනකොට දැනෙන නිදහස වචනයෙන් විස්තර කරලා කියන්න බැරි තරම් සුන්දරයි. අපේ පුංචි පැටිය නිල්මල් සුවඳ බල හරිම ආසාවෙන් ගමන ආවා. ගමන ටිකක් දුර නිසා අපි හිතුවා පොඩ්ඩක් නැවතිලා වටපිටාවේ ලස්සන බලන්න. එහෙම යනකොට පන්සලට පූජා කරන්න ලස්සන මල් ටිකක් ගන්නත් අපිට පුළුවන් වුණා. පන්සලට ලං වෙද්දී අපි හැමෝම සුදු අතින් සැරසුනේ හිතට ලොකු සැනසීමක් බලාපොරොත්තු වෙයි. අපේ පුංචි පැටියත් මල් පූජා කරන්න හරිම ආසාවෙන් එකතු වුණා. මේ පූජා භූමිය ඇවිදලා මල් පූජා කරලා හිතට ලැබෙන නිස්කලංක බව වචනෙන් විස්තර කරන්න බෑ. වන්දනා කරලා එන අතරමඟ අපිට දන්සලක් හම්බුණා. ඒ දන්සලෙන් ලැබුණු කහබත් එකයි අයිස්ක්‍රීම් එකයි නම් ඇත්තටම හරිම රසවත්. ඒ සංග්‍රහය කරපු හැම දිනෙකටම ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕන. දවස අවසානයේ හිත පිරුණු සතුටක් විතරයි ඉතිරි වුණේ. තවත් දවසකින් ආයෙත් හමු වෙමු.